උත්තරාතර දහසක් මැද්දේ දිලනේ තනතරුවට මගේ හිත ගියේම මක් නිසාද කියන්න මම දන්නේ නැහැ. හැබැයි මම ඒ තරුවට ගොඩක් ආදරය කරා. ඒ තරුව හැමදාම දිරුණා. අමාවක රැවල හැමදාම දිරුණා. අහස කවදාවත්ම තනි කරේ නැහැ. ඉතින් මං ඒ තරුවට තවත් ආදරය කරා. තවත් ඒත් එකම එක අමාවක රාත්‍රියක මම ඒ තරුව දැක්කේ නැහැ. ඒ තරුව අතුරුදහන් වෙලා. මං එහෙම හිතුවා ඒක කොහොමද වෙන්නේ? ඔව්, එයා කඩම් වැටිලා. ප්‍රාර්ථනා දහසකුත් මැත්තේ කඩම් වැටිලා. ඉතින් මම ඒ ආදරය කරපු තරුවේ අගක ප්‍රාර්ථනාවක් තවරන එක සාධාරණද? නැත්තම් එයා මාව හමුවෙන්න ආවෙන්න බැරිද? නැත්තම් කාගේ හරි ආදර කතාවක් ආයේ අලුතින් ලියන්න කියවෙන්න බැයිද? ඉතින් මන් රිද්ද ගන්න ඕනේ. නැත්තම් සතුටු වෙන්න ඕනේ. මම නම් හිතන්නේ මම කරන්න ඕනේ සතුටු වෙන එක. මොකද ජීවිතේ හැම හමුවීමක්ම ජීවිතේ ස්ථිරව රඳා පවතින්නේ නැහැ කියලා ඒ තනිතරුව මට කියලා දුන්නා.